මේක black to play and win මේ පසල් එක. මෙතනදී අපි කරන්නේ අපි කොයින්ව සැක් කරනවා. අපිට වෙන මූවමන්ට් එකක් නැහැ. අපි කොයින්ව බිලි දෙනවා. සැක් කරනවා. ඊළඟට බිෂප් ගෙන් කපන එක ෆෝස්. අපි මේ වෙලාවේ මේ පෝන් ගෙන් බිෂප් එක කපන්නේ නැහැ. මේ වෙලාවේ අපි කරන්නේ රුක් චෙක් කරනවා. ඊට පස්සේ බිෂප් දාලා වහන එක අනිවාර්යයි. ඊට පස්සේ අපි බිෂප් රුක් ගෙන් කපනවා. දැන් checkmate. මේක පසල් එකක්. හරි මේ පසල් එකේ කරන්න තියෙන්නේ අපිට ගේම් එක වින් කරන්න ඕනේ black white දිනන්න ඕනේ. අපි මේ වෙලාවේ පොඩි සැක් එකක් දෙනවා. කොයින් බිලි දෙනවා. ඊට පස්සේ රුක් ගෙන් කපන්න යනවා නැත්නම් රුක් ඩවුන් කැපුවා. ඊට පස්සේ අපි රුක් ගෙන් බිෂප් එක කපනවා. check. ඊළඟට කොයින් දාලා වහන්න පුළුවන් නැත්නම් මෙතනට යන්න පුළුවන්. එතනට ගියොත් මේ රුක් අපි කපනවා. ඊට පස්සේ කපනවා. ඊළඟදීම රුක් ඊට පස්සේ මෙතන කින්ට පයින්න බෙරි කරන්න චෙක් එක නවත්තන්න බිෂප් එක ගන්නවා. ඊළඟට රුක් මෙතනදී අනිවාර්යෙන් මේට් එක නවත්තන්න. රුක් එක දාන්න වෙනවා. රුක් කට් ඒත් හරියන්නේ නැහැ. ඊළඟට පුෂ් checkmate. හරි මේ පසල් එක white to play and win. අපි මෙතනදී කොයින්ව සැක් කරනවා. check. ඊට පස්සේ රුක් ගෙන් කපන එක force. මෙතනදී අපි pawn ප්‍රොමෝෂන් කරලා knight අරගෙන check කරනවා. දැන් double check එකක් knight ගෙනුයි රුක් ගෙනුයි දෙන්නගෙම. කින්ට මෙතනට එන්න බෑ check කරනවා knight ගෙන්. king යනවා a8 රුක් a7 checkmate. ඔන්න answer එක.